හරි ළමයි එතකොට දැන් අටවසේ ළමයික අපි මේ විද්‍ය පාඩම් 3ක් ඉවර කරලා තියෙනවා. එතකොට ওই පාඩම් තුනේ තුන්වෙනි පාඩම තමයි කෝණ කියලා කියන්නේ. එතකොට කෝණ පාඩමේ අපි මේ විද්‍ය කෝණ කරගෙන ඇවිල්ලා දැන් මාසයකට වැඩි කාලයක් කෝණ පාඩමේ අපිට අන්තිම කොටස ඉතුරුලා තියෙනවා. එතකොට කෝණ පාඩමේ අපිට ඉතුරුලා තියෙන අන්තිම කොටස තමයි ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ. ඒක අර කරගෙන ඇවිල්ලා ඉතුරු වෙච්ච පාඩයක් අන්තිමට අපි පන්තිය නවත්තද්දී එතන තමයි තිබ්බේ. එතකොට ඒක කරන්න මම වැඩි වෙලාවක් ගන්නෑ. එතකොට ඊළඟ දවසේ අපිට අලුතෙන්ම අලුත් පාඩම සදිශ සංඛ්‍යා පාඩම් පටන් ගන්න තියෙනවා. ඒකින්ද මේ වැඩි වෙලාවක් කියන වැඩි පාඩ් එකක් තමයි ප්‍රතිමුඛ කෝණ කියන්නේ. එතකොට මේ ප්‍රතිමුඛ කෝණ කියන එකේ සටහන මම කියද්දිම ලියා ගන්න ඕනේ මේ වීඩියෝ එකේ. එතකොට කොලේ හරි ලියලා නෝට් එකට ඇටච් කරගන්න පන්තියෙන් ළමයි. එතකොට එයාලා දැන් මේ සමහර තැන්වලදී මම මේ රූපෙම තිබ්බම මේක වීඩියෝ එකක් නවත්ත බලන්න මම නැත්තම් කල් දෙන්නේ නැහැ. දුලා ගැන එක අපරාධ නිසා. හරි ළමයි. එතකොට බලාගන්න දැන් ඔයාලා ඉගෙන ගත්ත කෝණ ගැන. මොකක් ගැනද ඉගෙන ගත්තේ? කෝණ ගැන ඉගෙන ගත්තා. එතකොට කෝණ ගැන ඉගෙන ගත්තාම ඔයාලා ඉගෙන ගත්තා කෝණවල ප්‍රධාන කෝණ කීයක් තියෙනවද කියලාද? 5ක්. එක කෝණ මම මේ කෙටියෙන් මතක් කරගෙන මේවා කලින් හොඳට උගන්වලා තියෙනවා. පළවෙනි කෝණ වර්ගය තමයි පොඩි මෙක්කෙනා. සුළු කෝණ. ඊළඟ එක්කෙනා තමයි මම ලියන්නේ නැහැ කෙලින්ම සංකේතයෙන් නම් කරනවා ඍජු කෝණ. ඊළඟ එක්කෙනා තමයි මෙන්න මේ වගේ තියෙන මහ කෝණ. මේ සුළු කෝණ කියන එක ඉතින් මම නිකන් මෙහෙම නම් කරන්නේ. ඊට පස්සේ අනිත් එක්කෙනා තමයි සරල රේඛාවක් වතේ ඉන්න අංශක 180 සරල කෝණ. අනිත් එක්කෙනා තමයි අංශක 180ට විශාලත්වයෙන් වැඩි නිතරම සුළු කෝණයක් එක්ක ඉන්න එක්කෙනා. මෙන්න මේ පැත්තේ එක්කෙනා කවුද? පරාවර්තන කෝණ. පරාවර්තන කෝණ. එතකොට මේක තමයි ප්‍රධාන කෝණ වර්ග 5. එතකොට මේ කෝණ වර්ග 5ට අමතරව ළමයි තව අපි විශේෂ කෝණ වර්ග කිහිපයක් ගැන කතා කරලා. ඔයාලට මතක ඇති පන්තියේදී මම මේ මතක් කිරීමක් නිකන් කරන්නේ. එතකොට බලන්න ප්‍රධාන කෝණ වර්ග වලට අමතරව අපි අතිරේක කෝණ වර්ග ගැන කතා කරා. මේ සංකේතයෙන් කියන්නේ මොකද්ද? කෝණය කියන අදහස. ඒකට අතිරේක කෝණ වර්ග කීපයක් කතා කරා. අතිරේක කෝණ වර්ග කතා කර ඉද්දී ඔයාලට මතක ඇති ළමයි එක අතිරේක කෝණ වර්ගයක් තමයි අනුපූරක කෝණ. අනිත් අතිරේක කෝණ වර්ගය තමයි පරිපූර්ණක කෝණ. එතකොට තව අතිරේක කෝණ වර්ගයක් අපි කතා කරා මෙන්න මේක මතක ඇති බද්ධ කෝණ. හරිද? ඊට පස්සේ දැන් උන් අපි තව එක්කෙනෙක් කතා කරන්න යනවා ප්‍රතිමුඛ කෝණ. මෙන්න මේවටත් අමතරව අපි විශේෂ කෝණ වර්ගවල එකතු ගැන කතා කරලා අපි කිව්වා සරල රේඛාවක් මත කෝණ ඔක්කොගෙම එකතුව අංශක 180යි. ඊළඟට අපි මම කිව්වා ලක්ෂයක් වටා කෝණවල ඔක්කොගෙම එකතුව අංශක 360යි. මේක මේ සම්පූර්ණ පාඩමම මෙතන තියෙන මේක ෂෝට් නෝට් එකක් වගේ. අවශ්‍ය ළමෙක් ඉන්නවා නම් මේක ලියාගත්තට ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට මෙන්න මේක තමයි සම්පූර්ණ කෝණ පාඩමේ සාරාංශය. එතකොට දැන් අපි මේ ඔක්කොම කතා කර මේවා වෙන් කරගෙන වගු ගහගෙන මේ කෝණෙන් කියන්නේ මොකද්ද? මේ කෝණට උදාහරණ මොනවද? ඒ වගේන් ඉන්න පුළුවන් බරපතල ගණන් මොනවද? ඒ ඔක්කොම ටික දැන් අපි හදලා විසදලා තියෙන්නේ. එතකොට මේ හදලා විසදලා අපි සුළු කෝණ කතා කරා, ඍජු කෝණ කතා කරා, මහ කෝණ කතා කරා. මම මේ කරපු ඔක්කොම හරි දාගෙන යන්න. අපි මේ සුළු කෝණ කරා, ඍජු කෝණ කරා, මහ කෝණ කරා, සරල කෝණ කරා, පරාවර්තන කෝණ කරා. ඒතර ප්‍රධාන කෝණ වර්ග ඔක්කොම done. කල් ඉවරයි. ඊට පස්සේ අපි අතිරේක කෝණ වලින් අනුපූරක කරා, එකතු කරාම අංශක 90ක් වෙන ඒවා. පරිපූර්ණක කියන්නේ එකතු කරාම අංශක 180ක් වෙන ඒවා. ඒව මතක ඇති අපි කරා. ඊට පස්සේ අපි බද්ධ කෝණ ගැන කතා කරා. පොදු ශීර්ෂයක් තියෙන, පොදු බාහුවක් තියෙන ඒ කෝණ දෙක පොදු බාහුවෙන් දෙපැත්තේ තියෙන කෝණ බද්ධ කෝණ අපි ඒක ගැන කතා කරා. ඊට පස්සේ උන්න අපි මෙන්න මේ ක්‍රමයේ යන්න ඔප්පු කරා. සරල රේඛාවක් නම් 180යි, ලක්ෂයක් වටා නම් 300ට. මේ ඔක්කොම පන්තියේ නෝට් පොත බලන්න අපි ඔක්කොම කරලා තියෙන්නේ.
එතකොට අපිට වෙන්නේ මේ ඉතුරුලා තියෙන චුට්ටි එක්කෙනා තමයි අන්තිම එක්කෙනා අප්‍රතිමුඛ කෝණ. අපි දැන් ඔන්න මේ වෙලාවේදී ආව කළා ඉවරයක් කළා දානවා. හරිද? එතකොට අවශ්‍ය කෙනෙක් ඉන්නවා මේක ලියා ගන්න. එතකොට මම කතා කරන්න යන්නේ දැන් ප්‍රතිමුඛ කෝණ ගැන. එතකොට ළමයි දැන් මේ ප්‍රතිමුඛ කෝණ ගැන මේක මකලා ලියා ගන්න මේක වීඩියෝ එකකින් ඉතින් ඔයාලට නවත්තලා ලියා ගන්න පුළුවන් නේ. එතකොට දැන් ප්‍රතිමුඛ කෝණ ගැන කතා කරද්දී මම ඔයාලට නිතරම අර සමචතුරස්‍රය ගැනත් උගන්වන දෙයක් කිව්වනේ. සම්මුඛ කියන්නේ මොකද්ද? නේද? මම ගාව සම්මුඛ සාකච්ඡාවක් කියන්නේ මොකද්ද? නේද? ඒ කියන්නේ සම්මුඛ සාකච්ඡාවක් කියදවල මූණට මූණ බලාගෙන කරන එක. ඊට ප්‍රති කියන්නේ මොකද්ද? විරුද්ධ කියන අදහස නේද? එතකොට මුඛ කියද්දි නේද නිකන් මම මතක තියනවා මුඛ කියන්නේ කට. එතකොට කටට කට බලන් ඉන්නව නම් ඒක සම්මුඛයි. දෙන්නේ කටවල් දෙක දෙපැත්තට දාගෙන විරුද්ධ පැතිවලට ඉන්නවා නම් ඒක ප්‍රතිමුඛයි. අන්න ඒ වගේ විරුද්ධ පැතිවල ඉන්න කෝණ ගැන තමයි අපි හිතන්නේ යන්නේ. ඒක සරලව අදහස ගන්න මූණට මූණ බලාගෙන ඉන්නව නම් සම්මුඛයි. එකිනෙකට වෙනස් පැති දෙකක ඉන්නවා නම් ප්‍රතිමුඛයි. එහෙනම් ලියා ගන්න මාතෘකාවක් ලියා ගන්න අද දවස් දාලා ප්‍රතිමුඛ කෝණ පාඩමේ නම ප්‍රතිමුඛ කෝණ. පාඩමේ නම ලියා ගන්න ළමයි මෙන්න මේක. ප්‍රතිමුඛ කෝණ මං කෝණ කියලා සංකේත දැම්මට ඔයාලා මේ කෝණ කියලා සිංහල අකුරෙන්ම ලියන්න. ප්‍රතිමුඛ කෝණ. හරි ළමයි. ප්‍රතිමුඛ කෝණ කියන්නේ මෙන්න මෙහෙම. හිතන්න මම මෙන්න මේ අතර රේඛාවක් අඳිනවා. මේ රේඛාව මම නම් කරනවා AB. මේ රේඛාවේ නම AB. මම මෙයාගේම හරස් අතර මෙයාව කැපෙන්න මම කිව්වා අපි විද්‍යාවේදී දැන් නේද වතුර කියලා වචනයක් කියන්නේ නැහැ. අපි කියන්නේ මොකක් කියලා? ජලය කියලා අපි කියන්නේ. ඉතින් පොෂ් වචන වගේ කියලා මම අර කිව්වේ. එතකොට දැන් අපි ගණන් වලදී අපි සාමාන්‍යයෙන් මේ මොකද්ද එකක් කපනවා නම් ඒක දැන් මේ AB කියන රේඛාව කැපෙන්න මේ පැත්තට රේඛාවක් ගෙවුවයි කියලා හිතන්නකෝ. හරිද? AB කැපෙන්න ওই පැත්තට රේඛාව. ඒතකොට අපි AB කැපෙන රේඛාව කියලා අපි කියන්නේ. අපි කියන්නේ AB ඡේදනය වෙන රේඛාව. මොකක් කියලාද? ඡේදනය වෙන රේඛාව කියලා තමයි කියන්නේ. එතන මම AB ඡේදනය වෙන්නේ නැත්නම් කැපෙන්න CD කියලා රේඛාවක් ගත්තා. මොකද්ද? CD. එතකොට ඒ දෙන්න කැපෙනවනේ. අන්නේ කැපෙන තැනට මම අකුරක් දා ගන්නවා. O. මොකද්ද? O. හයි ළමයි. දැන් මේකේ මම මෙහෙම එකක් කියනවා. දැන් මේ පාඩම හොඳට අහගන්න වෙන අවධාන වල ඉන්න එපා. හරිද? මේ බලාගන්න. මම මෙයාගේ AOC මේ AOC කෝණය ගන්නවා. ඒකට මෙන්න මේ AOC කෝණේ BOD ඔන්නේ කෝණ දෙක දිහා පොඩ්ඩක් බලන්න. AOB කෝණයයි AOC කෝණයයි BOD කෝණයයි. ඔන්නේ කෝණ දෙක දිහා පොඩ්ඩක් බලන්න. ඔන්නේ කෝණ දෙක දිහා. ඔයාලට පේන්නේ ඕක සම්මුඛයි වගේද ප්‍රතිමුඛයි වගේද? කෙනිකා මූණට මූණ බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් තේරෙන්නේ නැත්නම් වෙනස් පැති විරුද්ධ පැති දෙකක ඉන්නවා වගේ එකක් තේරෙනවා. දෙන්න දෙපැත්තට යන්න වගේ ඉන්නවා වගේ එකක් තේරෙන්නේ. එතකොට ඔයාලා මේක බැලුවාම තේරෙනවා මොකද්ද? මේ දෙන්න ඉන්නේ දෙපැත්තට යන්න. මෙයාගේ මේ පැත්තට මෙයා මේ පැත්තට වෙනස් පැති වලට ඉන්නේ. එතකොට මෙන්න මේ වගේ තියෙන කෝණ වලට අපි කියනවා මොන කෝණ කියලාද? ප්‍රතිමුඛ කෝණ. එතකොට ප්‍රතිමුඛ කෝණ මම කියවන රේඛා වර්ග කීයක් තියෙනවද? දෙකයි. එකක් තමයි මෙහෙම පේනවාම දෙන්න. ඒක ගණන් ගන්න එපා. මෙහෙම
මෙහිම තියෙනවා නම් සරල රේඛා. සමහර රේඛා මෙහිම ඔහොම ඒවට අපි කියනවා වක්‍ර රේඛා. එතකොට ළමයි මේ ප්‍රතිමුඛ කෝණ හැදෙන්නේ සරල රේඛා දෙකක් ඡේදනය වුණොත්ද මේ වගේ, නැත්නම් මේ වගේ වක්‍ර රේඛා දෙකක් ඡේදනය වුණොත්ද? වක්‍ර රේඛා වලින් කවදාකවත් ප්‍රතිමුඛ කෝණ හැදෙන්නේ නැහැ. දැන් මේ කෝණයට මේ කෝණේ ප්‍රතිමුඛ වෙන්නේ නැහැ. හැබැයි සරල රේඛා දෙකක් ඡේදනය වෙලා හැදෙන මෙන්න මේ වගේ ප්‍රතිමුඛයි. එහෙම නැත්නම් මෙන්න මේ දෙන්න ප්‍රතිමුඛයි. එතකොට සරල රේඛා දෙකක් ඡේදනය වෙලා මේ AB හෝ වේවා CD හෝ වේවා මේ දෙන්න ඡේදනය වෙලා හදනවා ප්‍රතිමුඛ කෝණ. ඇත්තටම කීයක්ද? ප්‍රතිමුඛ කෝණ 4ක් හදනවා. මේ අපි මේ කොළ පාටින් දාලා තියෙන්නේ එක ප්‍රතිමුඛ කෝණ වල එක දෙකක්. يعني මෙයා AOC එක ප්‍රතිමුඛ කෝණයක්, BOD තව ප්‍රතිමුඛ කෝණයක්. එතකොට ඒ වගේම තව දෙන්නෙක් උතන හැංගිලා ඉන්නවා. ඔය ළමයට පේන්නේ නැද්ද? COB මෙන්න මෙයා. මෙන්න මෙයා පොඩ බලන්න පැනලා පාටයි මේ අවධානයෙන් බලන් ඉන්න. එතකොට බලන්න මෙතන AOD කියලා තව කෙනෙක් ඉන්නවද කියලා. ආන්න ඔන්න ඔය දෙන්නත් ප්‍රතිමුඛයි. හරිද? එතකොට ඔයාලට තේරෙනවා ළමයි ඔන්න ඔය වගේ ප්‍රතිමුඛ කෝණ තියෙනවා. එතකොට සරල රේඛා දෙකක් ඡේදනය වුණොත් ප්‍රතිමුඛ කෝණ 4ක් හැදෙනවා කියලා ඔයාලට තේරෙනවා. හරිද? දැන් හොඳ ළමයි වගේ මේ රූප සටහන ඇදගන්න ඇදගෙන ඇදගන්නකො මුලින් මේක. ආය ළමයි එතකොට මේ රේඛා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් විතරක් ඇද ගන්න. අනවශ්‍යයි ඉතින් ඇද ගන්න ඕනේ නැහැ. මොකද මේක දැන් මම 4-5 පාරක් මතක් කරලා තියෙනවානේ. පාඩම් පටන් ගත්තේ මම ඕක මතක් කරලා. හරිද? එතකොට නම් දැනගන්න ඕන ලක්ෂණයක් තියෙනවා. මෙන්න මේ ප්‍රතිමුඛ කෝණ කියන එක දැන් තියෙනවා සරල රේඛා දෙකක්. මේ සරල රේඛා දෙකක් ඡේදනය වෙලා දැන් මොන කෝණ හැදෙන්නේද? ප්‍රතිමුඛ කෝණ හැදෙන්නේ. එතකොට මම දැන් ප්‍රතිමුඛ කෝණ මේ බලන්න ප්‍රතිමුඛ කෝණ වල ලක්ෂණයක් කියන්න යන්නේ. මේ බලන්න. මේක කෝණයක් නම් මම මේ කෝණය වදින්නේ AOC. මේ බලන්න මම අදිනවා එක්කෙනෙක් A මම ඔය මෙතනින් අදින්නම් C. මෙයාම මෙතනින් යනවා. හරිද ළමයි? ඊට පස්සේ මම මෙයාගේ අනිත් කෝණය, ඒ කියන්නේ මෙයාගේ ප්‍රතිමුඛ කෝණය, මෙයාට ප්‍රතිමුඛව පිහිටන කෝණය මම අදිනවා. බලන් ඉන්න. ඒක මොකද්ද මේක මේ BOD. B අකුර මෙතන, O අකුර අපි කලින් දාලා තියෙනවා, D අකුර ඔන්න උතන. එතකොට AOC ගේ මෙන්න මේක. දැන් පේන මෙතන කෝණේ හරියට. හරිද? AOC ගේ ප්‍රතිමුඛ කෝණය තමයි BOD කියලා කියන්නේ. එතන මෙන්න මේක. දැන් මේ දෙන්නගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ විශේෂ ලක්ෂණය තමයි ළමයි මේ දෙන්නගේ මං කියවා මෙයා කෝණයක් නම් මේ දෙකට අපි කියනවා බාහුව දෙකක්. මෙයාට කියනවා ශීර්ෂයක්. මෙයාට කියනවා ආයත බාහුව දෙකක්. ඒකට පේනවද මේ AOC කෝණේ BOD කෝණේ බාහුව හතරක් තියෙනවා. මෙයාගේ බාහුවක් මෙතෙන්ට ඇවිල්ලත් නැහැ. මෙයාගේ බාහුවක් මේ කොහෙවත් ඇත්තේ නැහැ. AO කියලා එකකින් මේ කොහෙවත් ඉන්නවද? පේන්නේ නැහැ. CO කියලා එකකුත් නැහැ. ඒ කියන්නේ මේ ඕන එකක් ඕන තැනක නැහැ. හැබැයි ඔයාලට විශේෂ ලක්ෂණයක් පේනවා. ඒ මොකද්ද?
ඒ තමයි ළමයි ඔයාලට පේනවා මෙන්න මේ O කියන ලක්ෂය මේ O කියන තැන මොකක් වෙනවද මේ දෙන්නටම පොදු වෙනවා එහෙනම් ප්‍රතිමුඛ කෝණික මොකක් පොදු වෙනවද මෙන්න මේ ලක්ෂය පොදු වෙනවා ඡේදන ලක්ෂය පොදු වෙනවා ඒ කියන්නේ නිතරම ප්‍රතිමුඛ කෝණ වලට මොන ශීර්ෂයක් තියෙනවයි කියලා කියනවද අපි ඒකට කියලා ළමයි පොදු ශීර්ෂයක් තියෙනවා මොකද්ද පොදු ශීර්ෂයක් තියෙනවා ඔය O කියලා කියන්නේ රූප දිහා හොඳට බලන්න එතකොට රූප දිහා හොඳට බැලුවාම වලට තේරෙනවා ඔන්න ඔය O කියලා කියන්නේ මොකක් වෙනවද පොදු ශීර්ෂයක් ඇයි AOC කෝණයටයි BOD කෝණයටයි දෙන්නම ගාව කවුරු ඉන්නවද O ඉන්නවා එහෙනම් මෙච්චරයි මතක තියාගන්න තියෙන්නේ ප්‍රතිමුඛ කෝණයකින් එකට ප්‍රතිමුඛව පිහිටනවා එහෙම පිහිටනේවට අපි ප්‍රතිමුඛ කෝණ යුගලක් කියලා කියනවා ප්‍රතිමුඛ කෝණ සෑම විටම හැදෙන්නේ සරල රේඛා දෙක ඡේදනයෙන් කියනවා වක්‍ර රේඛා ඡේදනයේ වෙලා කවදාකවත් ප්‍රතිමුඛ කෝණ හැදෙන්නේ නැහැ ඒ වගේම තමයි ප්‍රතිමුඛ කෝණ වලට මොන ශීර්ෂයක් තියෙනවද පොදු ශීර්ෂයක් තියෙනවා ඒ වචනේ උනේ පොදු කියන වචනේ ඕනෙමයි පොදු ශීර්ෂයක් තියෙනවා එතකොට ළමයි ඔන්න ඔය ටික තමයි මූලික වශයෙන් ප්‍රතිමුඛ කෝණ ගැන දැනගන්න ඕනේ හරිද ඊට පස්සේ මම දැන් ඔන්න ඔයාලට පොඩි ප්‍රමේයයක් ඔප්පු කරලා පෙන්නනවා ඒ තමයි මේ ප්‍රතිමුඛ කෝණ දෙකක විශාලත්වයන් සමානයි කියන එක ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් දැන් මේ AOC නිකන් හිතන්නකො අංශක 60යි කියලා AOC කියගේ අංශක කීයද අංශක 60යි කියලා හිතමු එහෙනම් BOD කියගේ අංශක 60 වෙනවා මොකද්ද මෙයා 60 නම් මෙයත් 60 වෙනවා ඇයි ඒ වෙන්නේ කියලා අපි බලමු දැන් හරව ගන්න ඔයාලගේ මෙන්න මේ රූපේ මම මේ රූපේ මකන මොනෙක් කෙනෙක් ඉන්නවා නම් ඇද ගන්න වීඩියෝ එක නවත්තලා බලන්නමයි මේ බලන්න ළමයි මම දැන් කරන්නේ මෙහෙම එකක් මම කරේ මොකද්ද අර මේ රූපේ වගේම AB රේඛාවක් ඇඳලා CD රේඛාවක් ඇඳලා එතකොට ඒ දෙන්න ඡේදනය වෙන තැන O කියලා ලකුණු කරලා හරිද එතකොට AOC ට A කියලා සිම්පල් A කියලා ගත්තා AOD ට සිම්පල් C කියලා ගත්තා BOD ට සිම්පල් B කියලා ගත්තා දැන් ඔයාලට පේන ඇති මෙන්න මේ A කෝණෙයි මෙන්න මේ B කෝණෙයි මොන කෝණ වෙනවද ප්‍රතිමුඛ කෝණ වෙනවා හරිද ප්‍රතිමුඛ කෝණ වලට අද මොකක්ද දැන් කිව්වේ මේ ප්‍රතිමුඛ කෝණ වල මොකක් සමාන වෙනවයි කියලාද මම දැන් කිව්වේ විශාලත්ව සමාන වෙනවයි කියලා එතකොට විශාලත්ව සමාන වෙනවා නම් මම කොහොම හරි ඔයාලට පෙන්වන්න ඕනේ මෙන්න මෙයාට සමාන වෙනවයි කියලා බලන්න ඔයාලා මීට කලින් මෙන්න මෙහෙම එකක් දැනගත්තා ළමයි බලා ගන්න මම මෙන්න මේ A කෝණෙට මෙන්න මේ C කෝණය එකතු කරනවා උත්තරේ කීයද මේ A කෝණෙට මේ C කෝණය එකතු කරනවා උත්තරේ කීයද අංශක 180යි ඇයි මේ බලන්න මේ CD කියන්නේ කවුද CD කියන්නේ ළමයි සරල රේඛාවක්. එතකොට සරල රේඛාවක් මත බද්ධ කෝණ වල එකතු අංශක කීයද? 180යි. එතකොට 180 කියලා අපෙන් නිකන් ලියන්න පුළුවන්. දෙයිය ලෝකෙන් පහත් වෙච්ච උත්තරද නැහැනේ.
මම නිතරම කිව්වා වරහන ඇතුලේ හේතුව ලියනවටත් ලකුණක් දෙනවා කියලා පේපරේදී. එතකොට වාරි භාගෙත් අනිවාර්යෙන් ඒ ලකුණ හම්බෙන මේක හලන්න නැතුව ලියන්න ඕනේ නා. ඒ කෝණෙට C කෝණ එකතු කළාම අංශක 180යි හේතුව මොකද්ද? මම ලියනවා C D සරල රේඛාවක් නිසා. රේඛාව නිසා. හරිද ළමයි? ඊට පස්සේ කරන දේ බලන්න. මම මෙන්න මේ B කෝණෙට මෙයාට මෙන්න මේ C කෝණ එකතු කරනවා. මොකද්ද මම කරන්නේ? මෙන්න මෙතන තියෙන B කෝණෙට මෙන්න මෙතන තියෙන C කෝණ එකතු කරනවා. ඒ දෙන්නගේ එකතුවක් කීයද? අංශක 180යි. ඇයි 180 වෙන්නේ? මේ බලන්න මෙයයි දෙන්නම ඉන්නේ කවුරු උඩද? මෙන්න මේ AB රේඛාව උඩ. එහෙනම් ළමයි AB සරල රේඛාවක් නිසා සරල රේඛාවක් මත බද්ධ කෝණ V1 කෝගෙම එකතු කීයද? අංශක 180. එහෙනම් මම ලියනවා AB සරල රේඛාවක් නිසා. මේ හේතුව අනිවාර්යෙන් ලියවෙන්න ඕනේ. මම කලිනුත් කියලා තියෙනවා. මේ වෙන විදිහ මම 180 කියන විදිහ දවසක් කරන වෙනම ඔප්පු කරලා තියෙනවා. මේ දැන් බලන්න ළමයි මම කරනදී මේ දෙන්න දිහාම බැලුවා මම මෙහෙම එකක් ඔයාලට ගන්නලා තියෙනවා. මේක සමීකරණයක්. මේ තව සමීකරණයක්. මේ සමීකරණේ මේ වම් පැත්ත. මෙයාගෙත් වම් පැත්ත. මේ දකුණු පැත්ත. මෙයාගෙත් දකුණු පැත්ත. එහෙනම් දකුණු පැති සමානයි නම් මේ දෙන්නගේ වම් පැතිත් මොකක් වෙන්න ඕනේද? සමාන වෙන්න ඕනේ. මම එනම් මෙහෙම දෙනවා. එම නිසා A ධන C සමානයි B ධන C. හරිද? දැන් බලන්න මම කියන්නේ මේ දෙන්න ගාව C ඉන්නවනේ. එහෙනම් මේ පැත්තෙන් C අඩු කරනවා. මේ පැත්තෙන් මොකක් හරි කරොත් තේදී මෙහා පැත්තට ගන්න. එහෙනම් මේ පැත්තට C. දැන් මොකද කරන්නේ? ධන C රින C ධන C රින C කියපිනවා. එහෙනම් අවසානයේදී A කෝණය සමාන වෙනවා B කෝණයට. A කියන්නේ මෙයා. B කියන්නේ මෙයා. A කියන්නේ මෙන්න මෙයාට මෙන්න මෙයා මොකක් වෙනවද? සමාන වෙනවා. ඔන්න ඔහොමයි අපි ප්‍රතිමුඛ කෝණ දෙකක විශාලත්වයන් සමාන වෙනවයි කියලා කියන්නේ. මොකද්ද? ප්‍රතිමුඛ කෝණ දෙකක විශාලත්වයන් සමාන වෙනවයි කියන්නේ. එතකොට ඔන්න ඔය ටික තමයි ප්‍රතිමුඛ කෝණ ගැන ළමයි දැනගන්න තියෙන්නේ. ඔයාලට තේරෙන්නේ නැති මම වෙනද නම් ගොඩක් කරුණු පැහැදිලි කර යනවා මීට වඩා මාර හිමීටනේ උගන්වන්නේ. ඒ ප්‍රතිමුඛ කෝණ ඔහොම කියලා දුන්නේ ඔයාලට තේරෙන්නේ මහ ලොකු දෙයක් නැහැ. ඒක තමයි තියෙන්නේ. ඒකට දැන් අපි මේ වීඩියෝ එක කරන නිසා අපිට ඊළඟ දවසේ ක්ලාස් එකට යන වෙලාවෙන් පැය භාගයකට වඩා ඉතුරු කරගන්න පුළුවන්. එතකොට මම මේ සම්බන්ධව ගැටලු ගහදලා ගණන් විසඳන විදිය තව ඔයාලට මෙහෙම හරි ඔයාලා කැමති නම් මෙහෙම හරි නැත්නම් පන්ති හරි හදවනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට මූලික තියරි ටික තමයි මේක. එතකොට හැම ළමෙක්ම ඔන්න ඔය රූප සටහන අදින් දැන් අර කොළ පෑනේ මම මේ රවුම් ඉරි ඇදලා තියෙන එක අදින්න ඕනේ නැහැ. ඒක නැතුව රතු පාටින් AB කියන එක ආයතනයක් ඇදලා A simple A simple B simple C දාලා අර A ධන B 180යි මේ B ධන C 180යි දාලා අන්තිමට A සමානයි B කියන ඔන්න ඕකෝ ඒ විදිහට පිළිවෙලට ලියන්න ඕනේ. කොට කවුරු හරි ළමයෙක්ට මේක ඉගෙන ගන්න මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් තේරෙන්නේ නැති දැනක් තිබ්බොත් නැත්නම් මේ පන්තිය කරනවට වඩා මේකේ වේගය වැඩි හරි මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් දරුවෝ අනිවාර්යයෙන්ම ඊළඟ දවසේ පන්තියට ආව ගමන් මට ඒ දේ ගැන කියන්න ඕනේ. මොකක් හරි මේ වීඩියෝ එකේ තේරුම් නැත්නම් ආයෙසඩයක් ආපස්සට කරලා බලන්න. එහෙම නැත්නම් ඔයාලා මේ වීඩියෝ එක බලලා ඒත් ආය බලලා තේරුම් නැත්නම් ඒත් පන්තියට ඇවිල්ලා අහන්න. මම ඕන තරම් කොච්චර වෙලාව ගියත් ඔයාලට අනිවාර්යෙන් මේක පැහැදිලි කරලා දෙනවා. එහෙනම් ওই ටික ලියාගන්න. ලියාගෙන ඊළඟ දවසේ පන්තියට එන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. හැමෝම ඔක ලියාගෙන ඉන්න. හොඳට ආයෙසඩක් මේ වීඩියෝ එක බලලා ප්‍රතිමුඛ කෝණ ගැන හොඳ අවබෝධයක් අරගෙන ඉන්න. අපි ඉස්සරහට මේ ප්‍රතිමුඛ කෝණ වලින් අර අපි පරිපූර්ණ කණපූර්ණ කරලා වගේ ලස්සන ගණන් ටිකක් හදලා
සුපිරියටම කෝණ පාඩමේ එක්ස්පර්ට් කෙනෙක් කරලා ජ්‍යාමිතියට උනේ පසුබිම හදලා O level එකකටම යන්න පදනම හදාගමු. හරි ළමයි, හැමෝටම සුබ දවසක්.